රැවී වැටෙන කළුවට තරු එළියාවී රැහි සොවෙන් කීසිපද පැහැවී මාවී කෙතට වට සඳදිය සේ ප්‍රේමී පේවී වරෙන් මගේ පපුවට සීදේවී පතිරූප දේශවාසෝච යන ගාථාපදය ඔබ අසා තිබෙනවාද? එය සැබවින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ අති පින්බර දහම් පණිවිඩයකි. සුදුසු දේශයක වාසය කිරීම, යහපත් සමාජයක් අතර ජීවත්වීම, මිනිසාගේ ජීවිතය උතුම් මගකට යොමු කරන කරුණකි. පාදුක්කේ පත්තිනි මාවතේ වෙසෙන අපිට නම් ඒ ගැන බොහොම සතුටු විය හැකි දවසක් අද. වයස කියන්නේ අංකයක් විතරයි කියලා කියමනක් අහලා තියෙනව නේද? අද මේ අවස්ථාවේදී එයත් සත්‍යයක් බව අපට පෙනෙනවා. ඒවාගේම ප්‍රඥාවත් ගුණධර්මත් එකිනෙකට බැඳුණු සහෝදරයන් දෙදෙනෙකු වැනිය. ඒවා මිනිසෙකුගේ ජීවිතය ආලෝකවත් කරන මැණික් වැනි වටිනා ගුණාංගයි. අද පණ්ඩිත් අමරදේවයන් මෙහි සිටියා නම් කෙතරම් සතුටු වේවිද? ඇයි කියලා ඔබ දන්නවාද? ඔව්, ඔබ අනුමාන කළා හරි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පළමු කණ්ඩායමේ සිටි එතුමන්ගේ එදවස දීප්තිමත් ශිෂ්‍යාවක වූ ප්‍රඥා මාතරාරච්චි මහත්මිය අද අප ඉදිරිපිට සජීවීව ගී ගයන නිසා. ඔව්, වැඩි කාලයක් නොගනිමින් අපි දැන්නේ සුන්දර මොහොත දෙසට යොමුවෙමු. සර්පිනාව වයමින් ගායනයෙන් එක්වන්නේ ප්‍රඥා මාතරාරච්චි මහත්මිය. හඬ මුසුවෙන් එක්වන්නේ සුධර්මා පද්මිනී මාතරාරච්චි මහත්මිය. තාලවාදනයෙන් එක්වන්නේ සම්පත් නිලන්ත ජයතුංග මහතා. ප්‍රඥාලෝක ද්වීපුද්ගල භක්තිගී ප්‍රසංගයේ මීළඟ අංගය ආදරයෙන් රසවිඳිමු.